Tatiampi sangham saranam gacchami. Tatiyampi buddhang saranam gacchami. Tatiyampi dhammang saranam gacchami. Tatiyampi sanghang saranam gacchami. Saranagamanaṁ sampunnaṁ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති මාතා පිතු පට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමන්ති හොඳයි වැඩමවදාළ කොරියාවේ ශ්‍රී ලංකාරාමඤ්ඤ මහානිකායේ කොරියාවේ ප්‍රධාන සංඝනායක දුරන්දර මහා විහාරේ ගරු විහාරාධිපති නම කියන්න අවසරයි අති ගෞරවනීය අපේ කෑගල්ලේ ධම්මකිත්ති ගෞරවනීය නාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ පින මහා සංඝරත්නයේ අවසරයි සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පිනතුනි පිනදී
සියලු දෙනාම එක්කහු වෙලා බලාගෙන ඉන්නේ සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්ම මාර්ගයේ ජීවත් වෙන මිනිස්සු විදියට මේ අපෙන් කෙරෙන්න ඕන කරන හරි වටිනා කියන ධර්මතාවයක් තමයි ඉෂ්ට සිද්ධ කරන්න හදන්නේ. ලංකාවේ ඉඳන් කොරියාවට ඇවිල්ලා විවිධ රස්සා කරන අතරතුර අතනින් එනකොටම පින්නතුනි මහා පුදුම හැඟීමක් ඇති වුණා. මේවා සුද්ධ බුද්ධ කරලා නේ අර විශාල බුදු පිළිතුරයක් සකස් කරලා වෙසක් කුඩු වෙලා යන තැනම අර බෞද්ධ ප්‍රබෝධයේ ලක්ෂණ තියෙනවා. වෙන රටකට ආවා වෙසක් කාලේ එනකොට නේ පොඩි කාලේ ඉඳන් ඔය තල්කොළ පළලා ඉරලා මොනවා හරි කූරටිය වලින් හරි වෙසක් කුඩු හදනවා. ඒ කියන්නේ ඉස්කෝලේට අරන් එන්න කියනවා, දහම් පාසලට අරන් එන්න කියනවා. මොකක් හරි කරලා ගේ ඉස්සරහට මුල්ලේ තියෙන බල්බ් එක එල්ලනවා. ඒකට බල්බ් එක බස්සනවා. මේ හැඟීම ඔයත්තන්ගෙන් නැති වෙලා නැහැ. මේ විචිත්‍රවත් අපූර්ව ධර්ම මණ්ඩපයක් හදලා යන බණ කියන එකත් ඕනෑවට එපාවට කරන්නේ නැහැ. ඒ හින්දා මතක තියාගන්න ඕනේ ඔයත් හරි භාග්‍යවන්තයි. ඔයත් හරි වාසනාවන්තයි. පුදුම විදියට සංසාරේ පින් කරලා තියෙනවා. එහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. එහෙම දේශනා කරන්න පළවෙනි කාරණය තමයි මොක නැතත් මේකට එන්න හිතුණානේ. බණට එන්න හිතුණා. කොහොම හිතෙන්නේ හරි කලාතුරකින්. හිතුණටම මදි යන්න හතර හන්දි බලංගු තියෙන්න ඕන. නිකම් කළුතර පැත්තේ කට්ටිය මෙතන ඉන්නවා නම් දන්න ඇති. මතකද කළුතර හරි තියෙනවා ආබාධිත නිවාසයක්. කුඩු කරලා තියෙන්නේ. ඇඟේක වස්ත්‍රයක්වත් නැහැ. යකඩ කුඩු වල දාලා ලොක් කරලා තියෙන්නේ. සමහරුන්ගේ අතපය හතර කම්බි වලට තියලා බැඳලා තියෙන්නේ. ඇයි? තමන්ගේ ඇඟිල්ලවත් තියන්න බෑ. හක්කේ දාලා ජරබර ගාලා හපලා කනවා. වස්ත්‍රයක් ඇඟේ තියන්න බෑ කනවා. ඔය තහඩුව උඩ දාලා තියෙනවා. අර උඩවල් වල නගිනවා. යන ආබාධිත උදවිය. සම්මජාතියකට මහ පොළොවේ පය ගහලා නැහැ. පන්සලක් පල්ලියක් හාමුදුරු කෙනෙක් කළුද සුදුද කියලා දැකලා නැහැ. අතින් අරගෙන වතුර එකක් බීලා නැහැ. කියුම් බලන්න අපිට තියෙන අඩුපාඩුව. මොනවාද පින්නතුනි අපිට තියෙන ගැටලු? අපි දැන් මෙහි ඉඳගෙන දුක් වෙන අවස්ථා තියෙනව නේද? මෙහි ඉඳගෙන අඬනවා, දුක් වෙනවා, කම්පා වෙනවා. ජීවිතෙත් එක්ක අප්‍රසන්න වෙන්න තැන් එමටම ඇති. හැබැයි සංසාරේ කල්ප ගාන දුක් විඳලා මේ ලබන මනුෂ්‍යාත්ම භාවයේ තුල අපි හරි භාග්‍යවන්තයි. අපි හරි පුණ්‍යවන්තයි. දැන් අපිට ඕනේ වෙනතුනේ භාග්‍යවන්තකම, ඒ පුණ්‍යවන්තකම අර මේක කොහොමද නඩත්තු කරන්නේ? ඒ පුණ්‍යවන්තකම නඩත්තු කරන්න පුළුවන් හොඳ අංගයක් තමයි බුදුහාමුදුරුවෝ උගන්වපු උත්ථාන සම්පදාව. අපි සේරටම මදි නොකියන්න උත්සාහ සම්පත්තිය තියෙනවා.
ලංකාවේ ගෙවල් වල ඉන්නකොට කවදාවත් පාන්දර 4ට නැගිට්ටද? උදේ 10ට විතර නැගිටින්නේ. කවදාවත් ලංකාවේ ඉන්නකොට සමහර තරුණ දරුවෝ ඇති. එහෙම වෙලක වක්කඩක්වත් බඳින්න යන්නේ නැහැ. වැස්සත් එලි බහින්නේ නැහැ. මේ ගැහෙන ඇගිලි තුඩු පුපුරන හීතලේ වතුරට බහින්න උත්සාහය කියන එක එමටම තියෙනවා. පුදුම වීරියක් තියෙනවා. මේ හැම කෙනෙක්ම ලංකාවේ ඉඳන් ආවේ එහෙම සල්ලි තිබ්බ ගමට කොරියාවට ආවද? ලොකු හීනයක් තිබ්බා. මම මේ දේශනා කරන්නේ හරි දුර්ලභ කරුණු ටිකක් පිළිටලා තියෙනවා. මේ කෙනෙක්වත් කොරියාවට ආවේ නැහැ. ඔයත්තන්ට කණ්ඩ කියලා. මට කණ්ඩ කියලා කොරියාවට ආවා. මට හම්බ කරගන්න කියලා නෑ. ලොකු හීනයක් තිබ්බා. අම්මට තාත්තට ඉඳ ගයක් හදන්න. ලොකු හීනයක් තිබ්බා. ගමේ කාටවත් අතපාන්න නැතුව ජීවත් වෙන්න. ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. සේරමෙන්න ඇතිනේ. ඔය අවුරුදු 5ක් විතර ඇදලා පහු වෙනවා කියලා එහෙමනේ. බලන්න ඔය බලාපොරොත්තුව. මොනාට පණ බොවන්නද? මේ කිසි කෙනෙක් කොරියාවට ආවේ නැහැ රජ වෙන්න කියලා හිතාගෙන. එක ඔය දින ණය දුරුස් ටික ගෙවලා ගයක් හදාගෙන තමන්ගේ කියලා මොකක් හරි පටන් ගන්නවා කියලා හිතාගෙන. ඕම කීයෙන් කී දෙනාටද හිතෙන්නේ? එහෙම හිතුණාට ඕකට කොච්චර ඔට්ටු වෙන්නද? මම මේ කියන්නේ ඇත්තන්ට ඇතිවෙච්ච උත්සාහ සම්පත්තිය බාල්දු කරන්න එපා. ඒ ඇතිවෙච්ච හැඟීම හැල්ලු කරන්න එපා. ඒ හැඟීම බාල විදිහට නැති කරගන්න එපා. ඒ විශිෂ්ට හැඟීම රැක ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා තියෙන්න ඕනලු. ආරක්ක සම්පදාව. උත්සාහ සම්පත්තියෙන් නැහෙන ගැහෙන අපි කොහොමද උත්සාහයෙන් ක්‍රියාවට නැංගෙනේව රැකගන්නේ? එක මතක තියාගන්න. ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. දවසක් ගංගියුරේ ඉබ්බෙක් ඉන්නවා. ඉබ්බෝ වගේ හිට. නරියෙක් දුවගෙන එනවා. සාමාන්‍යයෙන් ඉබ්බට තට්ටු කරපු ගමන් ඉබ්බ මොකද කරන්නේ? අඬු එළියට දානවද ඇතුළට ගන්නවද? ඇතුළට ගන්න. හොඳට මතක තියාගන්න නරිය ඇවිල්ලා තට්ටු කරනවා. නරින්ට අහු වෙන්න එපා. නරිය ඇවිල්ලා ඉබ්බ තට්ටු කරලා ඉබ්බ පෙරලනවා. පෙරලනකොට ඉබ්බ මොකද කරන්නේ? කැලේ ටික ඇතුළට දාගෙන පාඩු වෙනවා. පුරුදු වෙන්න නරින්ට අහු වෙන්න එපා. නරි තට්ටු කරන්න ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕන. කවුද නරි? අතෝ කියනෝනේ හාමුදුරුවනේ. නැත්ද දැක්කත් යකු යන කෙනෙක්. කියනෝනේ උන් දැහැටවත් පේන්න බෑ කියලා. ඇස් දෙකට මොකක් හරි දැක්කහම ඇති වෙන සිතුවිල්ලක් තියෙනවනේ. ඒ සිතුවිල්ල පාලනය කරගන්න බලන්න. කන් දෙකට මොකක් හරි ඇහෙනකොට ඇති වෙන සිතුවිල්ලක් තියෙනවනේ. ඒ සිතුවිල්ල පාලනය කරගන්න බලන්න. අඩුම තරමේ අර අදාළද නැද්ද කියන එකවත් හිතන්න. ලංකා අපි හැම වෙලේම කුලප්පු වෙන්නේ අදාළ නැති ඒවට. අපි හැම වෙලේම කලබල වෙන්නේ අපේ වට කනුගේ වට. පුදුම කැඹිරිල්ලන්නේ කඹරන්න යනකොට.
අපි ලංකාවේ ගෙවල් වල බලන්න කවදාවත් අල්ලපු ගෙදර බණ දැම්මට අපේ ගෙදර කට්ටිය නිශ්ශබ්ද කරවලා එහා ගෙදර බණ දාලා තියෙන අහන්න කියලා අහන්න දෙනවා. අපි අපේ ගෙදර ප්‍රවෘත්ති බල බලා ඉන්නවා. ඒකට අල්ලපු ගෙදර කුණුහර බැහිලා පිටන් දෙක තුනක් බෙදෙන සද්දයක් ඇහුනොත් මොකද කරන්නේ? ටීවී තෝෆ ලහ ගාලා සේරම නවත්තලා අර ගහගෙන ඉන්න. අපේ කන හරි රුචි අනුන්ගේ දේවල් අහන්න. ඔකොන්න මෙතන දැන් බැලියක නිකන් මම කියනවට කරන්නකො. දැන් බණේරලා යනකොට කාට හරි කියන්නකො. බණ පටන් ගන්න කලින් අහවලාගේ පොඩි දෙයක් දැක්කා. පස්සේ කියන්නම් කියලා නිකන් මම කියනවට කියන්නකො. නින්දන්නේ නැහැ අරක මොකද්ද කියලා අහගන්නක. හරි රුචි අනුන්ගේ දේවල් අහන්න. අකන්ත පුරුදු. අයික බලන්න. අනුන්ගේ මොකද අපි හරි රුචි අනුන්ගේ දේවල් දකින්න. අනුන්ගේ දේවල් අහලා අනුන්ගේ දේවල් දැකලා නිකන් තව එකක් කියන්නද? කුණුහරුප කියලා තියනවද නැහැ? මෙරණ කුණුහරුප කීයක් විතර කියලා ජීවිතේ කියලා කට විදිනවා. මොන දෙකද පල්ලැදින කුණුහරුප පගෝදි ගන්න. ගානවා ඒ කොන්ද එක. මේ බොනවද නැහැ? මෙහෙ නෑ ඒක. ජීවිතේ ඇක්ෂන් වලින් තේරෙන්නේ මෙහෙ තරම් වෙන කොහෙවත් බොන්නේ නැහැ කියලා. බොන්නේ නෑ ඒක ගන්න. ජීවිතේට නෑ. අපි බොන්නේ නැහැ. කුණුහරුප කියනවා. කවදාවත් ඔයත්තුන්ට මම මේ කියන එක නිකන් හදවතට තට්ටුවක් දාලා අහන්න. මම මට දෝ කියලා දැනගෙන තියෙනවා. අපි අපිට කුණුහරුපෙන් බැල ගන්නවා. එහෙම බැල ගන්න. කාටද බණේ? අනුන්ටනේ බණේ. පව් පිරෙන්නේ කාටද? මේ තඩි ගහ ගන්නවද නැහැ? තඩි ගහනවා කියන්නේ මේ ජීවිතේ බොනෝ කිව්වෙන්ද මම මේ කියන්නේ ගහ ගන්නවද මේ නැතුව බොහෝ පැතිවල ඕව වෙනවා මන්ද කොරියාවේ කොහොමද කියලා දැන් මේ වෙනකන් අපි නිකන් කුණුහරුපයක් කිව්වත් කාටද කියලා දෙන්නේ කුණුහරුපයක් කිව්වත් කියන්නේ අනුන්ට මොකටද අනුන්ට කුණුහරුප කියලා අපි පව් පුරව ගන්න පැහැදිලිද මං කියන එක මෙතනදී හරි වටිනවා ජීවත් වෙනකොට ඉන්ද්‍රිය සංවරය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වාචාය සංවරෝ සාදු වචනේ සංවර වෙන්න උනාස අපිට උගන්වන වචනේ හික්මෙන්න දැන් මේ වචනේ හික්මන එක මම මේ කියන්නේ කටවල් පරිස්සම් කරගන්න කියන එක පුළුවන් නම් ඔය අද ඉඳන් අදිස්ථාන කරන්න කාගේ හරි හිතක් රිදෙනවා නම් එක කුණුහරුපයක්වත් කියන්නේ නැහැ කියලා අදිස්ථාන කරන්න මුළු සංසාරයට හතුරු වෛරක්කාරයෝ ඇති වෙන්නේ මුළු සංසාරයට පරිගන්න මිනිස්සු ඇති වෙන්නේ වචනේ කොච්චර බලපානවද කියනවනම් යනකොට ඕකත් ඇලිය ගෙවුන යනකොට නිකන් කාට හරි තෝතෝ කී කියා යන්නෝ ඔයා කියලා කතා කරනකොටද මිනිස්සු තුල ආදරය ඇති වෙන්නේ තෝ කියලා කියනකොට තෝ කියලා කියනකොට හරි අප්‍රසන්නයිනේ අර පේනවනේද වචනේ තියෙන බලපෑම පුරුදු වෙන්න වචනේ ඉඳන් පරිස්සම් වෙන්න පුරුදු වෙන්න වචනකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න නැතුව ඉන්න අපි හරියට අපේ ජීවිතේ ඔය නොදැනුවත්ව පාවිච්චි වෙනවා කාටද පාවිච්චි වෙන්නේ කේන්ති යනවා ඔය යකු යනවාද කියලා කියන්නේ
කවදාවත් නිකන් ඉන්නකොට කේන්ති කවුද? මොකවත් නෑ. කේන්තියන්න කවුරු හරි සම්බන්ධ වෙන්න ඕනම නැද්ද? අපිට කේන්තියන්නේ පින්නතුනි කවුරු හරි හිටියොත් විතරයි. එනිසා මේ අනුන් එක්ක ගනුදෙනු කරනකොට හරි පරිස්සම් වෙන්න. ඔය ගෙවල් වල ඉන්නකොට ඕන තරම් කියලා තියෙනවා නේද මෙවුන් එක්ක ඉන්නකොට අපිට පව් පිරෙනවා කියලා. ඇයි? අපිට හරි අමාරුයි අපේ ඉන්ද්‍රියන් සංවර කරගන්න. අපි පුදුම විදිහට කලබල වෙනවා. ඒකට හේතු තියෙනවා. අර මුලින් දේශනා කරේ අපි අනුන් ගැන හොයනවා. අපි සැක කරන්නේ. දැන් ඔය මම අනුන් ගැන හොයනවා කියන කිවර වෙලාම සැක කරන එක ගැන කියන්න. කවදාවත් අර අනුන්ගේ සත්පුරුෂකම්, අනුන්ගේ යාළුකම්, අනුන්ගේ හොඳකම්, අර අනුන් කොහොමද ඉන්නේ, අනුන් කොහොමද ජීවත් වෙන්නේ, අනුන් කොහොමද කෙලෙහි ගුණ සලකන්නේ, අනුන් කොහොමද අපිට ප්‍රතිඋපකාර කරන්නේ, ඒව ගැන හිතන්න යන්න එපා. මං කියන්නේ අනුන් ගැන හිතන්න එපා කියලා. කවුරු ගැනද හිතන්න ඕනේ? තමන් ගැන. අනුන්ගෙන් වෙන්න තියෙන එක නෙමෙයි ඉස්සරලම හිතන්න ඕනේ. මගෙන් මොකක්ද කරන්න තියෙන්නේ කියලා. අනුන්ගෙන් වෙන්න තියෙන එක නෙමෙයි. අනුන්ගෙන් මොකවත් කමක් නැහැ. තමන්ගේ සත්පුරුෂකම තමන් ගාව තියාගන්න. තමන්ගේ ක්වොලිටි එක තමන් ගාව තියාගන්න. අනුන් ජීවත් වෙන ඉතින් අපිට ඇත්තටම වැඩක් නැහැ. තු කියනෝනේ දරුන්ට අය කවදාවත් කරන්නේ නැහැ කියලා. කවදාවත් කියන්න එපා. වැඩිපුරම තට්ටුව දැම්මා නම් දැම්මේ. උදව් කරපු මිනිස්සුද නැති මිනිස්සුද? අපි කම්පා වුණා නම් කම්පා වුණේ. අපි කනගාටු වුණේ, අපි දුක් වුණේ. අපි උදව් කරපු මිනිස්සු ඉඳලා. අපි ළඟින් හිටපු මිනිස්සු ඉඳලා. අපි ප්‍රාණ සමව හිටපු මිනිස්සු නිසා. එයි අපි හැම වෙලේම අනුන්ගේ මොනවා හරි බලාපොරොත්තු වෙනවා. එනිසා මම යෝජනා කරනවා අනුන්ගේ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. නැත්තන්ගේ මනුස්සකම විතරක් තියාගන්න. දැන් ඔය ලංකාවේ මේ ඉඳන් ඔයත්තු මේ තරුණ දරුවෝ තරුණ මහත්තුරු ඔය නිවාඩුවක් හම්බුනහම මෙහි ඔයනේ ඩෙක්සස් දෙකක් දාන්නේ සීතලට, සපත්තු දාන්නේ ඊතලට. ඔය සපත්තු දාගෙන රත්තරන් එල්ලගෙන මෙහි මල් පොඳුරක් ගාව ෆොටෝයක් ගහලා දාපුවම ලංකාවේ මිනිස්සු හිතන්නේ මේ සල්ලි අවුලන්න ඇවිල්ලා ඉන්නවා කියලා. ගම්වල මිනිස්සු හිතන්නේ නැත්තඳ කිරි උතුරනවා කියලා. ගමේ අවුරුදු 100ක් තිබ්බා. පවුලේ මොක වුණත් කාටද ඉස්සරලම කියන්නේ? අයි මම කියන විදිහටම කියන්නේ. අරුන් කොරියාවෙලු ඉන්නේ. එතකොට හිතන්නේ මේ කවුද මේ විඳින දහදුක දන්න ඔයත් විතරනේ. ඒ හැම එකටම ඔයත් උදව් කරනවා. මුළු පවුලටම කඹරනවා. අපේ ගමේ පන්සලටත් වැඩිපුරම කරන්නේ කවුද? ගමේ මොක වුණත් පවුලේ මොක වුණත් අපි කරන්නේ. හැබැයි අපි කවදා හරි කියනවා දැන් ඔය ගම පන්සල ඕනේ දැන් අපි හිතමුකෝ අපේ තරුණ මහත්තුරු කවුරු හරි ලංකාවේ තරුණියක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. අම්මා ජාතිකට මේ වගේ ගොම් වැටෙන කරන්න එපා හොඳේ. මට ඕන තරම් පණිවිඩ එනවා. ආමුදුරනේ යාල්ලා හිටපු ළමයාගේ නමට ඉඩමක් කරන් දැම්මා. අනේ පුළුවන් නම් ඒක ආපහු වරන් දෙන්නු එයාලගේ තාත්තලාට කියලා. මේ හල්ලි හම්බ කරලා කොහෙවත් නැති කෙල්ලෙකුට ඉඩමක් කරන් දීලා.
අපි අහනකොට ඇයි කියලා මේ පැතිවල එහෙම නැතිව ඉතින් බොහෝ විදේශගත වෙලා ඉන්න තරුණයෝ ඇති වෙන දේවල්. අපූර්වට කියනනේ බඳින්නලු හිටියේ. අර කාට හරි කමන්න යුතුයකම් කරන්න. කනගාටු වෙන වැඩ ජීවිතේ කවදාවත් කරන්න එපා. කම්පා වෙන්න තියෙන දේවල් කවදාවත් කරන්න එපා. මොකක් හරි දෙනව නම් පරිත්‍යාග කරනවා නම් ඒක අතහැරලම දෙන්න. හේතුව ඔයත් මිදින ඔය හම්බ කරන හැම රුපියලක්ම දහතුක් විදලා හොයන්නේ. ඔය හැම එකක්ම ආරක්ෂා වෙන්න ඕන, රැකෙන්න ඕන, පරිස්සම් වෙන්න ඕන. අපිට මම මෙහෙම දේශනා කරන්නත් හේතුවක් තියෙනවා. මේ හතරහන්දි වළංගුත් තියනකම් විතරයි කවුරුත් තියෙන්නේ. අපිට කෙලවෙච්ච දාට කවුරුවත් නැහැ. අපිට වැරදිච්ච දාට, අපි රැවටුණු දාට, අපි පෙරදුණු දාට මොක කරන්නත් අවසානයේ ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. මතක තියාගන්න. මේ කෙවෙන හැම තත්පරයක් ගානේ අකම්පිතව ජීවත් වෙනවා වගේම ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කිසි අගයක් නැහැ. මේ සල්ලි යවනවා නේද? කිසි වටිනාකමක් නැහැ. ඔය මම මේ සල්ලි යවන්න එපා කියනවා නෙමෙයි හොඳේ. අර යුතුයකම් කරන්න ඕනේ. අර මේ දුක් මහන්සියලා ඔයත් හම්බ කරන ඒවාට වටිනාකමක් තියෙන්න ඕනේ. එයත්න්ටත් සුවිප් බදුනවා වගේ. පවුල් වල සේරම යුතුයකම් වල සමහර දරුවෝ කියනවා හාමුදුරනේ පඩිය නෝනාට එව්වේ. මුළු පවුලේම මගුල් පිරිමහලා තියෙන නෝනා බලනකොට. දානයක් කොටහළු ගයක් වුණාම සේරම හලකලා තියෙන නෝනා. කාගේද සල්ලි? මේ දහ දුක් විඳින දරුවෝන්ගේ තරුණ මහත්තුන්. ඔය සමහර අම්මලා තාත්තලාත් එහෙමයි. මම නැවත කියන්නේ ඔය හම්බ කරන හැම එකක්ම රැකෙන්න ඕනේ. දුක් විඳින හම්බ කරන හැම සතයක්ම ඒවට සාධාරණයක් වෙන්න ඕනේ. මේ ගෙවන කාලය ගැන කවදාවත් දුක හිතෙන්න බෑ. මේ ගෙවෙන්නේ ජීවිතේ හොඳම කාලේ. මේ ගෙවෙන්නේ ජීවිතේ ගෙදර හිටියන බුදිය ගන්න කාලේ. කොල්ලොත් එක්ක ඇවිදින කාලේ. ජීවිතේ හොඳම කාලේ පැත්තකට දාලා දුක් විඳින්න අනාගතේ වෙනුවෙන්. අවසානයේ සල්ලිත් නැහැ, හොඳම අනාගතයක් නැහැ. ඕන තරම් විදේශගත අපේ දරුවෝ බෙල්ලවල දාගන්නවා. ඔය කෙරලා ගිහිල්ලා, කෙරලා කියන්නේ බීලා. ඕන තරම් හැප්පෙනවා. ඕන තරම් අනතුරු වෙනවා. කිව්වට හැම තත්පරයක් ගානේ මතක තියෙන්න ඕනේ. මගෙන් යැපෙන පිරිසක් ඉන්නවා. අර ආවේ මොකටද, මොකද්ද කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. ආවේ මොකටද? හැම වෙලේම කල්පනා කරන්න. මොකද්ද කරන්න ඕනේ? මේක හැම වෙලේම මතක් කරන්න. එතකොට අපිට හරි පහසුයි. දැන් මේ ඔය දීවර රැකියාව හරමේ කරන හින්දා සමහර බොහෝ දෙනෙක් මැසේජ් දාලා අහලා තියෙනවා හාමුදුරනේ පවුද කියලා. අර බුදුහාමුදුරුවන්ගෙන් අහනවා භික්ෂුන් වහන්සේලා වගේ එක දඩයක්කාරයෙක් ඉන්නවා. පිරිද හරි පින්වත්යි. භික්ෂුන් වහන්සේලාට දන් දෙනවා. දවසක් හාමුදුරුවරු මම මෙහෙම දේශනා කරන්නේ ආය මෙහි ආවේ මොකටද? ආව වැඩේ විතරක්ම කරගන්න. හාවුණන් වෙන්න බාගටවත් හොඳට මතක තියාගන්න. සුට්ටුස් ගාලා තලනවා නැහුවෙච්ච ගම. හරි පරිස්සම් වෙන්න. භික්ෂුන් වහන්සේලා පින්ඩපාත යනකොට
අර ස්වාමි පුරුෂයා දඩේම යන. දඩේම යන්න එළියට බැහැලා බැස්සහම දුනුයි තල දෙන්නේ කවුද අතට? අර බිරිඳ තමයි අතට දෙන්නේ. යන්න කියලා. විශ්වනාථලහන බුදුහාමුදුරුවෝ දනුත් දෙනවා. හැබැයි දඩේම යන්න දුන්න දෙන්නේ බිරිඳ. පවු නැද්ද කියලා. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. අතේ විස නැත්තම් අතේ තුවාලයක් නැත්තම් විස ඇල්ලුවට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය වෙල් වලට බහිනකොට මියුණ හැදෙන්නේ තුවාලයක් තිබ්බොත් තමයි. එහෙනම් මතක තියාගන්න. අපේ අතේ තුවාල නැහැ. අපේ අතේ තුවාල නැහැ. එහෙනම් ඔය විස ඇතුල් වෙන්නේ නැහැ. ආපු වැඩේ හරි පරිස්සමට කරන්න. ලංකාවට යනකොටත් එහෙමයි. මේ ඉන්න අවුරුදු කීපය තුල මේ අවුරුදු 10ක් උපරිම ඉඳි මන්නම් කියන්නේ ඊට වඩා ඉන්නත් එපා කියලා. අපි මේ පුදුලේ දුක් විඳින්න නෙමෙයි. වැත්තන්ට තියෙන එකම සැනසීම මෙහෙ ඉන්නකොට දවස් අවසානයේ වැඩ ඇරුණාම සැනසීමට තියෙන එකම දේ මොකක්ද? ෆෝන් එකේ